විවාදමත් දවසක්. අද දවසෙත් අපි බලන්න යනවා ඇදහිල්ල සම්බන්ධව. අපි රෝම 12 වෙනි පරිච්ඡේදය 3 වෙනි පදයේ. නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම් කොට නොසිතා දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස. නැවතත් මේ වචනේ දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස. ඔබ නැවත උත්පාදනය ලැබුවෙන් පස්සේ අපි නැවත උත්පාදනය ලැබුවෙන් පස්සේ අපි හැමෝටම දෙවියන් වහන්සේ උන්වහන්සේගේම ආකාර ඇදහිල්ලේ ප්‍රමාණයක් දීලා තිබෙනවා. ප්‍රමාණයක් නෙමේ ප්‍රමාණයක්. ප්‍රමාණයක් නම් අපි හැමෝටම එක සමාන ප්‍රමාණයක්. ප්‍රමාණයක් නම් මට එක ප්‍රමාණයක් තව කෙනෙක් තවත් ප්‍රමාණයක් නෑ. අපි හැමෝටම දෙවියන් වහන්සේගේම ආකාර ඇදහිල්ලේ ප්‍රමාණයක් දීලා තිබෙනවා. ඔබට දෙවියන් වහන්සේගේම ආකාර ඇදහිල්ලේ ප්‍රමාණයක් දීලා තිබෙනවා. ඔබට ඇදහිල්ල තියෙනවා. ඔබට තියෙන එක පාවිච්චි කරන්න. දෙවියන් වහන්සේගේම ආකාර ඇදහිල්ල අපිට බලන්න පුළුවන් උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ එකේ ඉඳන් ඔබ කියවනකොට දෙවියන් වහන්සේගේ ආකාර ඇදහිල්ල ඔබට බලන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ආකාර ඇදහිල්ල අන්ධකාරය දැකලා එළිය වේවයි කිව්වා. අන්ධකාරය පහ වෙලා එළිය ආවා. ඒ කියන්නේ උන්වහන්සේ ඇදහිල්ලෙන් පිරුණු වචන කතා කළා. ඒ අන්ධකාරය වෙන් කරලා එළිය ගෙනාවා ආකාරයෙන්ම ඔබට දීලා තිබෙනවා දෙවියන් වහන්සේගේ ආකාර ඇදහිල්ලේ ප්‍රමාණය. ඒ ඇදහිල්ලේ ප්‍රමාණයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඔබේ ජීවිතේ කතා කරනකොට අන්ධකාරය ගිහලා එළිය ආවා වගේම ඔබගේ ජීවිතේ රෝග ඉවත් වෙලා සුවය පැමිණේ, ඉඟකම ඉවත් වෙලා බහුලත්වයේ පැමිණේ, වාතාවරණය ඉවත් වෙලා යහපත පැමිණේ. ආමෙන්. නිසා ඔබට දෙවියන් වහන්සේ දීලා තිබෙන උන්වහන්සේගේ ආකාර ඇදහිල්ලේ ප්‍රමාණය ඔබ පාවිච්චි කරන්න. ඒක රාජකාරිය බාර දෙන්න. ඔබට කරලා නොහැකි කිසිත් නැත. Okay, God bless you.